අඩෝ උඹේ අර පැම්පස් වීඩියෝ එක මාරු විදිහට වෛරල් වෙලා නේ. ඔයාලට සතුටුයිද බං ඉතින්? ඒක දැකපෙලා වෙනදා මට ආයෙර වෙන්න ඕගේ. A few moments later. හිතපන් උඹ දැන් චාටර් වුණා වගේ නෙමෙයි කොහොමද දවසක ප්‍රසිද්ධ වුණොත්. ඔව් රටේම ප්‍රසිද්ධ රෙවිච් එකා කියලා. ආපෝ මොදත් ඇවිල්ලා. හලෝ බොසා ඉතින් මොකෝ වෙන්නේ? බං රටේම ජනප්‍රිය කරපින්න සතුටට වකුගඩුත් එක්ක ඇඹරිලා තින්නේ. ආයෙ උඹ දන්නවනේ ඉතින් මම වැඩක් කරොත් කොහොමද කියලා අතිසාර්ථකයි. ඔව් සාර්ථකද ජීවිත වලට නම් අරනමු. මොකක් හරි උඹ කිව්වද? නෑ බං මම මේ කල්පනා කරේ අර පොඩි කාට කොහෙන්ද එච්චර හයියක් ආවේ කියලා. ඕක තමයි ප්‍රශ්නේ. A few inches later. අඩෝ පොඩි එකා මෙහෙට වරේ. මම මේ කියන කතාව හොඳට අහගනි. කියන්නයි අහගෙන ඉන්නේ. මම මේ කියන වැඩේ උඹ හරියට කරේ නැත්තම් මම උඹේ පුක කනවා. පුක දැන් පැනලා පුක දෙන්න තිස්සලා කියන එක අහන් ඉදහන්කෝ. අනේ සමාවෙන්න අයියේ. එපා කියද්දී ආයෙ පැන්න නේද පගේ. උඹට මෙච්චරයි කරන්න තියෙන්නේ. මා යාළුවා එද්දි අයියෝ උඹේ සීන් එක මුළු ගමම දන්නවා කියන හයියෙන් දුවපන්. අයියා කෙසේ වෙතත් වැඩේ ගැස්සුනොත් අරුමගේ පුක පළයි දන්නේ. වැඩි කල්පනා කරන්න දෙයක් නෑ මම වැඩේ ගානට ප්ලෑන් කරලා තියෙන්නේ. අඩෝ උඹ තරහ වෙන්නේ නැත්තම් පොඩි දෙයක් මම උඹට කියන්නද? අර පොඩි කාට අර විදිහේ විහිළුවක් කරන්න කිව්වේ මම බං. නංගි පොඩ්ඩක් ඉන්න. යකෝ මගේ පෙනහැල්ල වගේ හිතාගෙන ඉඳ පුබු මට එහෙම දෙයක් කරා එනවා. පෙනහැල්ල වගේ නෝටියා. මේ අඩෝ උඹ නිදිද බං? මගේ නම් කකුල යටේ පස්පලකින් කුඩු. ඇඟිලි පහ නම් අවුලක් නෑ දැනට. අත් දෙක හිටපු ගම පිස්සු කෙලිනවා. අතපය හතර පිස්සු කෙලනවා නිදාගන්න එක මගුල කියවන්න. දඟලනවා බං මොකද කරන්නේ? හැබැයි නැගිටලා આવොත් නම් කඩනවා තෝගේ අඬු ටික. අඩෝ අත ඔලුවට එනවනේ. ඒ අඩෝ ඒ පාර අත් දෙකෙන් තටු වෙවිල බං. මම මාරේ චරිතයක්. ඒ පාර මොකද බං දඟරපණුවෙක් ගාලා වගේ දඟලන. දඟරපණුවෙක් ගාලා නෙවෙයි යකෝ මං හිතන්නේ ඩෙන්ගු මදුරු. කියලා මලියයි. ඇයි බං බය වෙලා වගේ? අඩෝ මට ඩෙන්ගු හිතිල බං. තොට දෙංගු නීච වෙලා. හෙලෝ 9910. මේ පුතේ මාව මරන්න එපා. ඒ ලොක්ක බය වෙලා ඉන්නේ මොකක් හරි කරපන්. මම මොනා කරන්නද? ලලා 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 මල මගුලේ ලොක්ක වැටුණා. මං හිතන්නේ ලොක්ක වලකජ්ජ ගෙව්වා. වරෙන් පැන ගන්න මං ජනේලේ අරින්නම්. යකෝ ඇයි ජනේලෙට ඇරියේ? උඹ ඕන මගුලක් කරගෙන මං පාවිනා මෙතනින්. ඉඳපන් බං මාත් එනවා. බුදු අම්මෝ. කකුල් දෙකට ඇඳලා දුවපන්. හලෝ පිටුපස්සේ ඩෙන්ගු තත්ත්වෙ මොකෝ අවුල නැහැ. හැරිලා බලහම වෙලා තියෙන එක. මල මගුලයි. අඩෝ දැන් නම් තත්ත්වය භයානකයි. අඩෝ මම මැරෙන්න බයි යන්නේ. මේ අදිසිය මැරෙන්න ඔය වැඩේ සාර්ථක වෙන්න. පේනවද මේ ඇස්වල කඳුළු? ඈ ඉදා මං උඹට කුතියම සුසනේ දෙනවා. උඹ හදන්නේ මාව ඉක්මනට මරන්න දෙයක්ෝ. පොඩ්ඩක් ඉඳහම මට ඩෙන්ගු පවර් එන්න යන්නේ. ආවල් ඩෙන්ගු පවර් මේ මෙහෙ වරෙන් යන්න. අඩෝ මට කැත පණුවෙක් පේනවා බං. අඩෝ සිරාට උඹ මාරේ කිරියෙක් නෙව. කිරියෙක් නෙමෙයි උඹ මොකෙක් වුණක් කමන්නේ මන් දුවනවා. අඩෝ උඹ යනවාද? ඉඳහම මාත් වෙනවා. පොඩි උන් අත තියන්න කැත්ත පණුව. අඩෝ පොඩි එකා උඹ එක දැක්කද? නෑ චූටි ළමයින්ට ගහන්නේ. ලලා 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 බය වෙන්න පණංගි ඩෙන්ගු ආයලා බේරගනි. අඩෝ අර කැත පණුව ආයෙ නැගිටලා ආවා. උඹ ඵලයන් මම බලා ගන්න. උස්ස මහත පතල කොට පණුවත් ආද මම ඉදා මාසිකට ඇති වෙන ලේති